හොඳයි. එහෙමනම් මේ අද දවසේ අපි දැන් සාකච්ඡාවට වාජනය කරගෙන යන්නේ මේ ඉදිරියේ මේ මනුස්ස ලෝකයේ මොකද වෙන්නේ කියන කාරණාව පිළිබඳවනේ. ඔව්. ඉදිරියේ මොකද්ද මේ මනුස්ස ලෝකයේ ඉදිරි පැවැත්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව තමයි අපි මේ සාකච්ඡාව කරගෙන යන්නේ. දැන් එතකොට බලන්න ඉදිරිය කාලවකවානුව අද අතීතය ද සහ ඉදිරියේ වර්තමානයේ මොකද වෙන්නේ කියන කාරණාව පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට අනුව අපි ශ්‍රවණය කරොත් අනුගමනය කරොත් ඇත්තටම ඔබ බුදුරජාණන් වහන්සේ පිළිගන්නවා නම් බුදුරජාණන් වහන්සේ සත්‍යයි කියලා පිළිගන්නවා නම් ඒ ධර්මයේ සත්‍යයි කියලා පිළිගන්නවා නම් අපිට මේ කියන ඉදිරි අනාගතයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි ඒකට පුංචි උදාහරණ ටිකකුත් එක්ක සාකච්ඡාවට භාජනය කරගමු. අපි බලමු ඉදිරිය ගැන හිතනකොට වර්තමානයේ ගැන මුලින්ම අපි හිතලා බලලා ඉදිරියට යමු. දැන් වර්තමානයේ නිකන් ඔයාලා හිතන්න අපි කුඩා කාලේ අපි දැන් මෙතන වැඩිහිටිය ඇත්තෝ ඉන්නවනේ. ඒකට වැඩිහිටිය ඇත්තෝ බලන්න ඔයාලගේ කුඩා කාලයේ මනස යන්න, කුඩා කාලයට සිත යන්න හපව. දැන් මේ කුඩා කාලයට සිත ගියාට පස්සේ ඔයාට දැනෙනවා. ඔයාට හැඟෙනවා අපි කුඩා කාලේ අපි ළඟ තිබිච්ච ඒ ಗುಣධර්ම ටික අද දරුවෝ ළඟ තියෙනවද නැද්ද කියලා. නේද? තියෙනවද නැද්ද? එතකොට එදා කාලේ කුඩා දරුවන් ළඟ තිබිච්ච ඒ ඉවසීම, ඒ මනුස්සකම් ගතිගුණ අද තියෙනවද නැද්ද? තියෙනවද නැද්ද? ඒක තමයි හිතන්න ඕනේ. දරුවන් දෙමාපියන්ට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට ඇහුම්කම් දීම එදා තිබුණද අද නැද්ද? ඒ වගේම තමයි නිന്ദා අපහාස කරන්න තිබුණු බය. එදා වැඩිහිටියෝ අතර තිබුණද නැද්ද? අද තියෙනවද නැද්ද කියලා. කෙනෙකුට නිന്ദා අපහාස කරන්න එදා බයයි. නේද? ಗುಣධර්ම පිරිහෙන්න බයයි. සමාජයේ ಗುಣධර්ම පිරිහුණොත් සමාජය කොන් වෙනවා එදා. ඊළඟට ඉවසීම මිනිස්සු ළඟ තිබුණා. අද ඉවසීම මිනිස්සු ළඟ නැති වෙලා ගිහින් තියෙනවා. ඇහුම්කන් දෙනවා. වැඩිහිටියන් ගුරුවරුන් කියන දෙයට ඇහුම්කන් දෙන දරු පිරිසක් සමාජ රටාවක් එදා තිබුණා. අද නෑ. නිന്ദා අපහාස කරන එක අනන්තයි අප්‍රමාණයි. අද මේ කොතන බැලුවත් තව කෙනෙකුට නිന്ദාවක් වෙන විදිහේ ප්‍රකාශ කෙනෙක් කතා කරන තැනකට ගිහිල්ලා අහගෙන හිටියොත් කියන්නේ තව කෙනෙකුට නිന്ദාවක් අපහාසයක් නෙවෙයිද? මේක තමයි අද දවසේ පිරිහීම. දැන් මේක කුඩා දරුවන් අතර තිබුණේ නැහැ. එදා අපේ සමාජයේ මේවා දකින්න ලැබුණේ නැහැ. අද අම්මා තාත්තට ගුරුවරුන්ට නිന്ദා අපහාස කරන තත්ත්වයක් උදා වෙලා තියෙනවා. අද අහන්න ලැබුණොත් කොතනක වුණත් කෙනෙකුට නිന്ദා අපහාස, දේශපාලඥයෝ ගත්තාම තවත් කෙනෙකුට අපහාස කරන එකම තමයි කරන්නේ. මේක නෙමෙයිද මේක දැකලා ආදර්ශයට අරගෙන නෙමෙයිද ඉදිරියේ දරුවෝ හැදෙන්නේ. අද කොතන බැලුවත් ඒකයි. එතකොට මේ ආදර්ශය ගත්ත දරුවෝ ටික ඉදිරියට යනකොට මේක රැක ගන්න පුළුවන් වෙයිද? මේ සමාජ තලය ඉහළට යයිද? එතකොට මේක වෙනස් වෙන්න බෑ. මේක වෙනස් වෙන්න නම් බුද්ධිය කියන එක තියෙන්න ඕනේ. ඊළඟට පෙර පින, පෙර කුසල් රැස් කරගෙන ඇවිල්ලා තියෙන්න ඕනේ. නැත්තම් මේකෙන් බේරෙන්න බෑ. නිന്ദා අපහාස කරනවා, දෙමව්පියන්ට, අම්මට, තාත්තට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට අපහාස කරනවා. දේශපාලඥයෝ ගත්තොත් කොතනක වුණත් කතා කරන හැම තැනම දේශපාලඥයෙක් කතා කරන්නේ තව කෙනෙකුට අපහාසයක් වෙන දෙයක් නේ. නිന്ദාවක් වෙන දෙයක් නේ. සමාජයට යහපත් දෙයක් අහන්න දකින්නම ලැබෙන්නේ නැහැනේ. අද බොහෝ ධර්මදේශනාවලත් එවැනි දේවල් තමයි තියෙන්නේ. ඔබ මම 100% කියන්නේ බොහෝ ධර්මදේශනාවල ස්වාමින් වහන්සේලා අවසරයි සමා වෙන්නට ඕනි. සමහර ස්වාමින් වහන්සේලාගේ ධර්මදේශනා ඇහුවත් ඒ දේශනාවල තවත් කෙනෙකුට ගරහනවා. තව කෙනෙකුට නිന്ദාවක් කරන දෙයක්. බැනවැදීමක් තමයි අහන්න ලැබෙන්නේ. එතකොට මේ తත්වයේ උඩ අපිට කොහොමද ඉදිරියට යන්නේ? මේක වෙනස් කරන්න බෑ. මේක එන්න වැඩි වෙනවා. එහෙනම් මේක වෙනස් වෙන්න නම් යම් පුද්ගලයෙක් තාම බුද්ධිමත්ව කටයුතු කරන්නට ඕනේ. බේරෙන්න පුළුවන් ඉන්නේ එහෙම අයට විතරයි මේකෙන්. ඊළඟට පෙර කුසල් රැස් කරගෙන ආපු අයට මේකෙන් බේරෙන්න පුළුවන්. එතකොට මේ අනාගතයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ පැහැදිලිව කියලා තියෙනවා.
පැහැදිලිව කියලා තියෙනවා. ඔබ බුද්ධ ශ්‍රාවකෙක් නම් බුදුරජාණන් වහන්සේගේ විශ්වාසය ගොඩනගේ මේ ධර්මයේ පිළිගන්න තැනැත්තෙක් නම් මේ බුදුරජාණන් වහන්සේ අනාගතයේ පිළිබඳව දේශනා කළා තියෙන දේශනා හොඳට ශ්‍රවණය කරන්න. එතකොට හොඳට මේක තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එදා හිටිය විශාඛාවන්, එදා හිටිය අනේපිඩිසිටිනාන්, එදා හිටිය ජෝතිය මහසිතානෝ, එදා සිටිය බන්දු මල්ලිකලා ආයි උපදින්නේ නැහැ මේ භවයේ. මේ සක්වල නැවත උපදින්නේ නැහැ. මේ කාලේ නැවත උපදින්නේ නැහැ යන්නේ පිටිසිටුතුමාලා. ඒ ජෝතිෂයේ මානවය, ඒ විශාඛාවන් නැවත උපත්ති ලබන්නේ නැහැ. එන කවුද උපත්ති ලබන්නේ? කොහොමයි අනාගතයේ උපත්ති ලබන්නේ? බුදුරජාණන් වහන්සේ මේක මනාව පැහැදිලිව කියලා තිනවා පින්වත්නි චක්කවර්ති සීනාත සූත්‍රය. ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න ඒක. මේ චක්කවර්ති සීනාත සූත්‍රයේ පැහැදිලිව බුදුරජාණන් වහන්සේ මේ අනාගතයේ පිළිබඳව එදා දේශනා කළා කියලා. එතකොට ඒකෙදි කියවෙනවා අනාගතයේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ මේ චක්කවර්ති සීනාත සූත්‍රයේ උන්වහන්සේ දේශනා කරනවා අනාගතයේ සත්වයා ආයුෂ වලින් පිරිහී යයි. අනාගතයේ සත්වයින්ගේ ආයුෂ ක්‍රමානුකූලව පිරිහිමින් පවතිනවාය කියලා කියනවා. ඊළඟට මිනිසුන් අතර තියෙන ගුණ ධර්ම ක්‍රමානුකූලව පිරිහිමින් පවතිනවාය. මව්පියන්ට ගරහයි. මව්පියන්ට ගරහයි. ඒ කාලයේ උදා වෙන විට මේ මව්පියන්ට ගරහන කෙනා සමාජයේ ප්‍රශංසාව ලබනවා. මව්පියන්ට ගරහන කෙනා සමාජයේ ප්‍රශංසාව ලබනවා. ඊළඟට මව්පියන්ට සලකන කෙනා සමාජයේ ගැරවුම් ලබනවා. අන්න බලන්නකෝ. මේ අනාගත දේශනාව බුදුරජාණන් වහන්සේ මේ ආකාරයට තමයි දේශනා කරලා තියෙන්නේ. දැන් අද ඒකේ ලක්ෂණ පහළ වෙලාද නැද්ද? පහළ වෙලා තියෙනවා. අද ඒකේ ලක්ෂණ පහළ වෙලා තියෙනවනේ. අද සමාජයේ මව්පියන්ට ගරහන අය වැඩි. මව්පියන්ට සලකන අය අඩුයි. මව්පියන්ට ගරහනවා නම් ඔහු සමාජයේ ප්‍රශංසාවට ලක් වෙන තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඔවුන් ප්‍රශංසාව ලබනවා. අපි මේ විද්‍යුත් මාධ්‍ය ජාලය තුල බලන්නකෝ දකින්න ලැබෙන්නේ නැද්ද කියලා. ඒතර මේ බුදුරජාණන් වහන්සේ එදා දේශනා කරා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව තවත් ආයුෂ අඩු වේ. මිනිසුන්ගේ තව තවත් ආයුෂ අඩු වෙනවා. මිනිසුන් කාමයෙන් උමතු වෙලා හැසිරෙනවා. දැන් අද මේ තත්ත්වය වෙලා නැද්ද? කාමයෙන් උමතු වෙලා, ද්වේෂයෙන් උමතු වෙලා, මෝහයෙන් උමතු වෙලා තමයි මිනිස්සු ඉන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සූත්‍ර දේශනාවේ මේ කාලවකවානුව වෙන විට මේ මගේ මවය, මේ මගේ පියාය, මේ මගේ දුවය, මේ මගේ පුතාය කියලා අමතක වෙන සමාජ රටාවක් නිර්මාණය වෙනවා. ඒ තරමටම පිරිහෙනවා. දැන් ඒකේ පෙර ලකුණු පහළ වෙලාද නැද්ද? පහළ වෙලා තියෙනවා. පහළ වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනාගතේ බල්ලන් බලලුන් මෙන් එළුවන් ඌරන් මෙන් මිනිසුන් හැසිරෙනවා කියලා. ඒ ආකාරයට හැසිරෙනවා කියලා. එතකොට මේ මගේ පියාය, මේ මගේ මවය, මේ මගේ දුවය, මේ මගේ පුතාය කියලා හඳුනන්නේ නැති සමාජ රටාවක් මේ අවශ්‍ය පිරිහීමත් එක්ක එනවා. ඒ කාල සීමාව තුළ මිනිසුන් බල්ලන් බලලුන් මෙන් එළුවන් ඌරන් මෙන් හැසිරෙනවා. දැන් ඒකේ පෙර ලකුණු 15 වෙමින් තියෙනවා. එතකොට ඒ බුද්ධ වචනේ බුද්ධ දේශනාවේ ඒ අපේ අනාගතය. දැන් අපිට ඉදිරියට මූණ පාන වෙන අනාගතය. දැන් ඔබ හිතන්න මේ අනාගතේ අපි ඉපදුනොත්, ඒ කියන්නේ මේ කල්පේ මේ කාලේ නෙමෙයි. ඒ අවශ්‍ය කාලේ දැන් අපි තව කෙටි කාලෙකින් නිමා වෙන්නේ අවුරුදු 20න් 10න් 15න් 30න් 40න් 50න් විනාශ වෙලා යයි. හැබැයි තවත් වසර අවුරුදු 100ක් 200ක් යනකොට මේ කාලේ උදා වෙනවා. මේ මං කිව්ව විදිහේ කාලේ උදා වෙනවා. අදත් මිනිසුන් කාමයෙන් උමතු වෙලා නෙමෙයිද හැසිරෙන්නේ? කාමයේ මුල් කරගත්ත සමාජ රටාවක් නෙමෙයිද තියෙන්නේ? අද තියෙන්නේ ද්වේෂයේ මුල් කරගත්ත සමාජ රටාවක් නෙමෙයිද? අනිකාට ද්වේෂ කරමින් ඉන්නෝ. අනික් කෙනා කෙරෙහි මෝහයෙන් මත් වෙලා ඉන්නෝ. මේ කාම රැල්ලක් සමාජ තලය තුල මොන තරම් වේගෙන් ශීඝ්‍රයෙන් යනවද? ඒතර මේ තත්වයක් එක්ක තව අවුරුදු 100ක් 200ක් යනකොට මේ බුදුරජාණන් වහන්සේ කියෝ මේ බල්ලන් බලලුන් මෙන් එළුවන් ඌරන් මෙන් හැසිරෙන කාලවකවාන උදා වෙනවා. ඒ කාලය වන විට අපි උපන්නොත් මොකද වෙන්නේ? ඔබ මොහොතක් හිතන්න. ඒ කාලේ ඒ අනාගතේ අපි උපන්නොත් ඒ ගොඩට අපිත් වැටෙනවද නැද්ද? වැටෙනවනේ. අපිත් එතනට වැටෙනවා. ඒකේ ගොදුරක් බවට අපිටපත් වෙනවා.
ඒක ගොදුරක් බවට පත් වුණාට පස්සේ මොකද වෙන්නේ? අපි දුගතියක උප්පත්තිය ලැබුණා. ඒ කාලේ තියෙන ප්‍රශ්නේ මේකයි. දැන් අද අපේ බුද්ධ පුත්‍රයන්න් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තාම තියෙනවා. දැන් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිරිහෙන කාලේ නේද? ඔව්. දැන් මේ ධර්මයේ පිරිහෙමින් පල්ලන් බහින කාලේ. හැබැයි අද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා. මේ හොඳ නරක කියලා දෙන්න, නිරය දිව්‍යතල ගැන කියලා දෙන්න, වෙන ආනිසංසය කියලා දෙන්න වෙන කවුරුත් මේ ලෝකෙ උපන්නේ නැහැ. ඒ උපන්නේ බුදුරජාණන් වහන්සේ පමණයි. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පමණමයි මේක තියෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නැති වෙච්ච කාලෙක මේක තියේද? නැහැ. මේ බණ අහන්න ලැබෙයිද? නැහැ. මිනිසුන්ට මේව තේරුම් ගන්න පුළුවන් වෙයිද? නැහැ. එහෙනම් අපිත් ඔයත් මමත් ඒ වකවානුවක, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නැති මේ මිනිසුන් කාමෙන් මත් වෙලා තියෙන යුගයක උප්පත්තිය ලැබුවොත් මේ අද අහන්න ලැබෙන මේ දර්ශනය, මේ ධර්මය ඉගෙන ගන්න අහන්නවත් ලැබෙන්නේ නැතුනම කොහොමද අපි ඒක ඉදිරියට අරන් යන්නේ? එහෙම දෙයක් අපිට අහන්නවත් ලැබෙන්නේ නැහැ. දකින්නවත් ලැබෙන්නේ නැහැ. ඒතර අපි කොහොමද මේක යන්නේ? අන්න ඒ කාලේ අපි උපන්නොත් අපි මේ දුගතිය වැටෙන ගොදුරට පත් වෙනවාමයි. ඒක වෙනස් කරන්න බෑ. ඒකින් මිදෙන්න බෑ. මොකද ඒ ධර්මයේ කියලා දෙන්න කෙනෙක් එදාට නැහැ. මේ ධර්මයේ තියෙන අනතුරු පෙන්වන්න කෙනෙක් නැහැ. නේද? අනතුරු පෙන්වන්න කෙනෙක් නැහැ. අනතුරු දකින්න විදිහක් නැහැ. ඒ නිසා ඒ බුද්ධ වචනය නැති අනාගතයක් ආවට පස්සේ, බුද්ධ වචනේ නැති කාලයක් ආවට පස්සේ මිනිස්සු සසරට බය වෙන්නේ නැහැ. සසරට බය නොවි ජීවිතය යනවා. සසරට බය වෙන්නේ නම් බුද්ධ වචනේ තියෙන්න ඕනේ. බුද්ධ වචනේ තියෙන්න ඕනේ. ඒතකොට තමයි සසර බය ඇති වෙන්නේ. ඉදිරිය අපිට මොකද වෙන්නේ කියලා. බුද්ධ වචනේ නැති කාලෙක ඔවුන්ට ධර්මයේ හැසිරෙන්නේ නැති නිසා ඔවුන් කාමෙන් මත් වෙලා තියෙනවා. දැන් අද වුණත් නිකන් හිතලා බලන්න ඕක පාර යනකොට ලස්සන ගෙයක් දැක්කොත් අනේ මටත් ඊළඟ ආත්ම භවයේ මේ වගේ ගෙයක්කට යන්න ලැබෙනවා නම්, ලස්සන වාහනයක් දැක්කහම අනේ මටත් මෙහෙම වාහනයක් ගන්න තියෙනවා නම්, ලස්සන ඇඳුමක් දැක්කොත් අනේ මටත් මේ වගේ ඇඳුමක් ගන්න තියෙනවා නම් අපිට නේද? ආභරණ දැක්කොත් අපිත් එතනට යන්න. කාන්තාවක් දැක්කොත් නේද? අනේ මටත් මේ වගේ කාන්තාවක් ඊළඟ ආත්භවයවත් ලැබෙන්න. ලස්සන පුරුෂයෙක් දැක්කොත් අනේ පෞරුෂත්වයෙන් පිරිච්ච ලස්සන පුරුෂයෙක් දැක්කොත් මේ වගේ පුරුෂයෙක් අපි අනාගතේ. අදටත් මිනිස්සු ප්‍රාර්ථනා කරන්නේ එහෙමයි. එහෙනම් මේ ධර්මයෙන් පිරිහිච්ච කාලෙක, ධර්මයේ පිළිබඳව අවබෝධයක් නැති කාලෙක, ධර්මයේ දේශනා කරන්නේ නැති කාලෙක අපි උප්පත්තිය ලැබුවොත් ඊළඟ ආත්භවය ගැන කියන්න කෙනෙකුට හොඳ පැත්තක් කියලා දෙන්න කෙනෙක් නැත්තුනොත් අපිට ඒක ඔලුවට අවබෝධයක් ආවෙ නැතොත් අපි ළඟ එන්නේ මෙන්න මේ ආශාවන් වලින් පමණයි. මේ ආශාවල් වලින් අනතුරක් පේන්නේ නැහැ පින්වත්. මේ ආශාවල් ඇතුළේ අනතුරක් පේන්නේ නැහැ. ලස්සන ගෙයක්, වාහනයක්, ඇඳුමක්, කාන්තාවක්, පුරුෂයෙක් ගැන සිහින වවන කෙනෙකුට ඒකේ ජීවිතයේ අනාගතයක් ගැන පේන්නේ නැහැ. දැන් නිකන් හිතලා බලන්න කෙනෙක් ආර්ථිකයත් ඔය ප්‍රශ්නෙම තමයි. කෙනෙක්ගේ ආර්ථිකය හොඳටම වැටෙනවා. හොඳටම ආර්ථිකයේ වැටුණාට පස්සේ වැටුණ කෙනා ජීවිතයේට ගෙදරින් එළියට බැහැරු නැති කාන්තාවක් මුහුදු තරණයෙන් එතර වෙලා විදේශ රටක නන්නාඳුන මිනිසුන්ගේ ගෙදරක වැඩකට යන්නේ නැද්ද? ඒ මොකද ඒ යන්නේ අඳුර පේන්නේ නැහැ ආර්ථිකය වැඩෙනකොට. ඒකේ භයංකාර බව පේන්නේ නැහැ. ඒකේ තියෙන විනාශය පේන්නේ නැහැ. ඒක දැනෙන්නේ නැහැ, හැඟෙන්නේ නැහැ. නැති නිසා ඒ මිනිස්සු ඒ පිරිහිච්ච තැනින් ගොඩ එන්න, ඒ ආශාවන් වලින් ගොඩ එන්න, ඒ ආශාවන් Taman සතු කරගන්න සිහින මවනවා. ඒ සිහින මවන සිහිනිය ලබා ගන්නට යනකොට ඒක අනුතුරක් කියලා යාට පේන්නේ නැති වෙලා යනවා. පේන්නේ නැති වෙලා යනවා. එහෙනම් අපි මේකෙන් බේරෙන්න මොකද්ද කරන්න ඕනේ? මේකෙන් බේරෙන්න තියෙන එකම එක උපක්‍රමයයි. මේ කාල වකවානුව තුල මේ මිනිසුන් පිරිහෙමින් පවතින, විනාශ වෙමින් පවතින, මේ කිසි කෙනෙක් හඳුනන්නේ නැති බල්ලන් බලලුන් ඌරන් එළුවන් මෙන් ජීවත් වෙන වකවානුවක අපිට බේරෙන්න නම් මේ මනුෂ්‍ය ලෝකයේ නෙමෙයි අපි උප්පත්ති ලබන්න ඕනේ. අඩුම වශයෙන් තව්තිසාව යාමේ තුසිත යන දිව්‍ය ලෝකවලට යා යුතුමයි. එහි ධර්මයේ තියෙනවා තව চিරාත් කාලයක්. තව চিරාත් කාලයක් එහි ධර්මයේ තියෙනවා. ඒ නිසා මෙන්න මේ දිව්‍ය තලවලට යන්න අපිට ලැබිලා තියෙන අවසාන අවස්ථාව මේකයි. මේ අවස්ථාව ගිලිහිලා ගියොත් නැවත සසරින් ගොඩ එනවා කියන එක මහා කාලයකට ඇදීගෙන යනවා. මේ මනුස්ස ආත්මෙන් අපි චුත වෙලා යනකොට
අකුසල් පුරෝගන ඒ මම කිව්ව තවතිසා යාමේ තුසිතකින් දිව්‍ය තලවට නොගිහින් නැවත මනුස්සාත් භවයක උප්පත්තිය ලැබුවොත් ඒත් අපි දකින්න ලැබෙන්නේ අර කිව්ව දුසරිතීන් පිරිච්ච නිසා තවත් පව පුරෝගන තවත් කල්ප ගානක් ආපස්සට ඇදෙනවා. නිරේක උප්පත්තිය ලැබුවොත් නැවත මෙවැනි මනුස්ස ආත්ම භවයක අපි එනකොට සමහර විට මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කාලෙත් පිරිහෙන කාලෙ වෙන්න පුළුවන්. ඒ ධර්මයේ ඉවර වෙච්ච කාලෙක වෙන්න පුළුවන්. ඒ තරම් දිගයි සසර. ඒ නිසා ඔබ හොඳට අවබෝධ කරගන්න මේ ඔබට මට ලැබිච්ච අවසාන අවස්ථාව. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිරිහෙමින් පවතින අවසාන මොහොතේ තමයි අපිට මේ ධර්ම අවබෝධය ලැබිලා තියෙන නිසා මේ අවස්ථාව අහිමි කරගන්න එපා. මේ අවස්ථාව නැති කරගන්න එපා. මේ ධර්මයේ පිරිහෙමින් පවතින කාලය කියලා මම කියවනේ. ධර්මයේ පිරිහෙමින් පවතිනවා කියලා කියන්නේ මොකක්ද? ධර්මය කියන්නේ මොකක්ද? ධර්මය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව පිළිගත්තේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිස. මේ කට්ටිය දැන් ධර්මයෙන් හැසිරෙනවද? නිකන් හිතලා බලන්න. අද ඒකේ බහුතරයක් ධර්මයෙන් හැසිරෙන්නේ නැහැ. භික්ෂුන් වහන්සේලාවත් බහුතරයක් මේ කිව්ව ධර්මයෙන් කිලිහිලා ගිහිල්ලා. ධර්මයේ හැසිරෙන්නේ නැති තත්ත්වයටපත් වෙලා තියෙනවා. එහෙමනම් මේ ධර්මයට සලකන්නේ නැති, ධර්මයට ප්‍රශංසා කරන්නේ නැති, කාමයට පවට සලකන යුගයක අපි නැවත උප්පත්තිය ලැබුවොත් සසර ගමන අපිට කෙටි කරගන්න බැරි වෙලා යනවා. පිරිහීමේ ප්‍රවණතාවය ක්‍රමානුකූලව වැඩි වෙමින් පවතිනවා. පිරිහීමේ ප්‍රවණතාවය එන්නේ වැඩි වෙමින් පවතිනවා. අම්මයි තාත්තයි 60ක් විලා තියෙනකොට දරුවෝ 120ක් පිරිහිලා. නේද? දරුවෝ 120ක් පිරිහිනකොට මුණුබුරු 100ට පිරිහිලා. නේද? 240ක් පිරිහිලා. එතකොට මුණුබුරෝ 240ක් පිරිහිනකොට මේ මුණුබුරෝ 480ක් පිරිහිමින් පවතිනවා. ගුණධර්ම වැඩෙන අවශ්‍ය කාල තියෙනවා. ගුණධර්ම වැඩෙන කාල. ඒ ගුණධර්ම වැඩෙන කාලවලට අම්මා තාත්තා 50ක් ගුණධර්මයේ වැඩෙනකොට දරුවෝ 100ක් ගුණධර්මයේ වැඩෙනවා. ඒ නිසා මෙන්න මේ කියන ඉදිරි પરම්පරාව පිරිහෙමින් පවතින මේ යුගයක අපි දැන් එතනින් මිදෙන්න සකස් කරගන්න ඕනේ. මේක කාගේවත් හිතන්න මේක මේ පුද්ගල දෝෂයක් නෙමෙයි. හොඳේ. මේක මේ බලයේ පවතින රජේ එහෙම නැත්නම් බලයේ පවතින නායකයින්ගේ මේ බලයේ ඉන්න නායක ස්වාමින් වහන්සේලාගේ ඒ අයගේ දෝෂයක් නෙමෙයි මේ. එහෙම දෝෂයක් නෙමෙයි. මේ කාලේ මේකට කියන්නේ කාල විපත්තිය කියලා. කාල විපත්තිය. එකිනෙකාට දොස් කියාගෙන ඉන්නවා. තේරුමක් නෑ. අපි දකින්න ලැබෙන්නේ ඒක. බලයට පත්වන රජයට ජනාධිපතිවරුන්ට මැතිවතුන්ට දොස් කියනවා. ඉස්සර හිටිය අයට වඩා දැන් ඉන්නේ ධර්මයෙන් පිරීලා තමයි. ඒක ඒ අයගේ වරදක් නෙමෙයි. එදා හිටිය ස්වාමීන් වහන්සේලා නෙමෙයි අද ඉන්නේ කියලා අපි බනිනවා. දොස් කියනවා. හාමුදුරුන්ට බයිනවා. හැබැයි එහෙම වෙලා තමයි. හැබැයි ඒ තැනත්තන්ගේ දෝෂයක් නෙමෙයි. ඒක මේ කාල විපත්තිය. ඒ නිසා අපි බුද්ධිමත්ව මේ කාලයට අනුව මුහුණ දෙන්න ඕනේ. පෙර කුසල් අපි ළඟ තියෙනවා. පෙර කුසල් තියෙන නිසා තමයි ඔබට මේ ධර්මයේ මේ පොඩ්ඩ හරි ශ්‍රවණය කරන්න හිතුනේ. වගේ මේ ධර්මයේ මොහොතක් හරි ශ්‍රවණය කරන්න ඔබට හිතුනේ පෙර කුසල් තියෙන නිසා බුද්ධිමත්ව කටයුතු කරන්න, ඔළුවෙන් කටයුතු කරන්න, කල්පනාවෙන් කටයුතු කරොත් ඔබට පුළුවන් වෙයි මේ සසර ගමන ජයග්‍රහණය කරන්න. නැත්තම් ජීවිතේ ජය ගන්නවා කියන එකම නෙමේ සසර ජය ගන්න. ජීවිතේ මේ ආත්ම භවයේ ජය ගත්තට කෙනෙකුට සසර ජය ගන්න බෑ. සසර ජය ගන්නට ඊට වඩා ලොකු කර්ම ශක්තියක් තියෙන්න ඕනේ. බුද්ධියක් තියෙන්න ඕනේ. දැනුමක් තියෙන්න ඕනේ. ඒ දැනුමත් බුද්ධියත් පෙර සංසාරය ආපු පුරුද්දත් එක්ක. දැන් ඔබට 50ක් මේ ධර්මයේ ශ්‍රවණය කරන් නිසා ඔබට පෙර කුසල් වැඩිලා තියෙනවා. මේ අපේ මේ වටිනා වීඩියෝ දර්ශනේ කෙනෙක් නොබලා අතහැරලා යනවා පුළුවන්. ඒ පෙර කුසල් ඔහු ළඟ නැහැ. හැබැයි ඔබ මිනිත්තු 15ක් 20ක් නතර වෙලා මේ ධර්මය ශ්‍රවණය කරන්න පෙර කුසල් තිබිලා තියෙනවා. එහෙනම් පෙර කුසල බුද්ධිය ලෙස පාවිච්චි කරලා මේ සසර ගමන කෙටි කරගන්න ඒකයි ජයග්‍රහණය. ඒකයි ඔබට ලැබෙන නියම ජය නිසා ඒ තනින් මේ සසර ගොඩ ඇවිල්ලා අපි සියලු දෙනාම මේ ආත්ම භවයේ මම මේ කිව්ව දේ හොඳට මතක තියාගන්න. නැත්තම් ජීවිතේ ජයගත්තා නෙමෙයි සසරම ජය ගන්න ඕනි.
ඔබ ජීවිතයේ විතරක් ජයගත්තට වැඩක් නෑ සසර පරාජිතයෙක් වුණොත්. ඒ නිසා සසරම ජය ගන්නට බුදුරණන් වහන්සේ ධර්මයට අනුව හැසිරෙන්න කියන කාරණාව අද දවසේ ඔබට මතක් කර සිටිනවා.